හායි නිවාඩු දවසේ චුට්ටක් ඇවිදින්න එළියට යමුද? ඉතින් මේ මගේ අවුට්ෆිට් එක අපි ගියේ තැන මෙන්න මේ විදිහේ නළලෙන්දක් තිබ්බ පරණ. දැන් ඉතින් මේක දන්න අය දන්නවා මේ කොහෙද කියලා කියන්නේ. අපි ආවේ බෙල්ලන්විල රජමහා විහාරයට. සෑහෙන කාලයකට පස්සේ මං හිතන්නේ අවුරුදු 10කට විතර පස්සේ මම මේ පන්සලට ආවේ. ඉතින් ටිකක් වෙනස් වෙලා පන්සල. පැඳලා කළ එන්න කලින් කකුල් දෙක සෝද ගන්න උනා. මොකද පහන් පත්තු කරන තැන හරියට තෙල් තිබ්බ කළු පාට ගෑවෙන්න. ඉතින් ලිදෙන් වතුර ඇදලා කකුල සෝදගෙන අපි ආවා බෙල්ලන්විල පාක් එකට. මෙතනට වේරස් ගඟ පාක් කියලාත් කියන. එතන මේ වගේ සයිකල් තියෙනවා පැයකට රුපියල් 150ක් ගෙවලා ඔයාලට අරගෙන කිලෝමීටර් 3ක රයිඩ් එකක් යන්න පුළුවන්. අපි දැන් ඇත්තටම කිලෝමීටර් 5ක් ගියා. මොකද අපි මුලින් ගියේ වැරදි පැත්තට. කිලෝමීටර් 3 වුණත් ඔයගලන්ට මගදී රෙස් කරන්න තැන් තියෙනවා. අතරමඟ ඔයගලන්ට කූල් ඩ්‍රින්ක්ස් එන්න බොන්න ගන්න තැන් තියෙනවා. ඒ අතරමඟ බෝධියක් හම්බුණා. මේකට පිල්ලාව බෝධිය කියලා කියනවා කියලා තමයි මැප් එකේ තිබ්බේ. හරිද දන්නේ නැහැ. ඊට පස්සේ අපි ආව මේ කිලිමාඩල කියන පාක් එකට. හැබැයි ආවට පස්සේ තේරුණේ ඒක wrong choice එකක්. මොකද එතන වැඩි හරියක් තිබ්බේ කිඩ්ස්ලාට විතරයි. ඊට පස්සේ ඉතින් වැඩි හවස් වෙන්නේ නැතුව අපි ආපහු ගෙවල් බලා පිටත් වුණා.